නාම පදය egg විතර. එහෙනම් වවල් ලකුරකින් පටන් අරන් තියෙනවා. පළවෙනි කාරණාව හරි. දෙවෙනි එක ඊ එකේ ඊ අකුරේ මෙන්න මේ උච්චාරණය තියෙනවද බලමු. egg කියන්නේ අපි මේ කියවන්නේ egg යන්නේ ඊ අකුරට කෙලින් ඒ තියෙනවා මේ. එහෙනම් දෙවෙනි කාරණාවත් හරි. එහෙම තැන් වලදී අපිට මේක දාන්න පුළුවන් an egg බිත්තරයක්. බිත්තර ගොඩක් අතුරින් එකක්. දෙවෙනි එක elephant පටන් අරන් තියෙන්නේ ඊ අකුරේ. පළවෙනි කාරණාව හරි. දෙවෙනි කාරණාව ඊ අකුර කෙලින් මේක උච්චාරණය කරන පළවෙනි අකුර තියෙනවද බලමු. එලි කියලානේ පටන් ගන්නෙ. ඔව් තියෙනවා. ඒ තියෙනවා මේ ඊ කෙලින් සිංහල ස්වරාක්ෂරය තියෙනවා ඊ. එහෙනම් ඒකත් එක්ක n දාන්න පුළුවන් අපිට. මේවට හැබැයි දාන්න බෑ හොඳේ. මේ වවල් අකුරකින් පටන් අරන් වවල් උච්චාරණ දෙන countable nouns ගණන් කළාගේ නාම පදත් එක්ක n දාන්න පුළුවන් දාන්න බෑ. දැම්මොත් වැරදි හොඳේ. තුන්වෙනි එක බලමු. eraser වවල් අකුරකින් පටන් අරන් තින්නේ. පළවෙනි කාරණාව හරි. දෙවෙනි කාරණාව මොකද්ද? ඊ යන්න තියනවද බලමු. මේ යන්නේ eraser කියන්නේ යන්නේ උච්චාරණය කරන්නේ ඊ. එහෙනම් බලමු ඊ තියනවද? ඔව් මේ පටන් ගන්න තැනම තියෙනවා. එහෙනම් දාන්න පුළුවන් n eraser මකනයක්. ඔව් මකනයක්. ඊළඟ එක I පටන් අරන් තින්නේ වවල් අකුරකින්. එහෙනම් පළවෙනි කාරණාව හරි. දෙවෙනි කාරණාව මේක අයන්නෙන් තමයි උච්චාරණය පටන් ගන්නෙ. I කියන්නේ. එහෙනම් ඊ කෙලින් බලමු අයන්න තියනවද කියලා. ඊ වවල් අකුර කෙලින් අයන්න තියෙනවා නේ. එහෙනම් දාන්න පුළුවන් n I එක ඇහැක්. නැත්තම් ඇහැක්. අපිට ඇස් දෙකක් තියෙනවනේ. ඇහැක්. හරි. ඊළඟ ear පටන් අරන් තින්නේ වවල් අකුරකින්. මෙන්න වවල් අකුර පටන් අරන් තින්නේ වවල් අකුරකින්. පළවෙනි කාරණාව හරි. දෙවෙනි කාරණාව උච්චාරණය කරන්නේ ear කියලා. එහෙනම් පළවෙනි උච්චාරණ අකුර මොකද්ද? ear e. බලමු. e කෙලින් ඔව් යන්න තියෙනවා මේ. එහෙනම් දෙවෙනි කාරණාවත් හරි. එහෙනම් දාන්න පුළුවන් මොකද්ද? n. n ear එක කණක්. නැත්තම් කණක්. හරි. වවල් අකුරකින් පටන් අරගෙන මේ ඉස්සරහින් තියෙන වවල් උච්චාරණයක් තියෙනවා නම් පටන් අරන් තින්නේ වවල් අකුරකින් නම් කීපයක් අතුරින් එකක් කියන්න n දාන්නේ දාන්න බෑ. දැම්මොත් වැරදි.